ආශිර්වාදවත් දවසක් ප්‍රාර්ථනා කරනවා ෆේත් ෆෝවර්ඩ් YouTube නාලිකාව සමග අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය අහන්ට එකතු වෙලා සිටින ඔබ හැම කෙනෙක්වම අද දවසේ අපි දෙවියන් වහන්සේගේ වචනය වෙතට අවධානය යොමු කරමු. අපි ඊයේ දවසේ කතා කරනු ලැබුවා අන් අයව උසස් කළා වූ මිනිසුන් කියන තේමාව යටතේ බර්නබස්ගේ ජීවිතය අධ්‍යයනය කරන්නට මෙනෙහි කරන්නට මම විශ්වාස කරනවා ඊයේ දවසේ පණිවිඩයට සම්බන්ධ වෙන්න ඇති කියා. අද දවසේත් අපි බර්නබස්ගේ ජීවිතයේ එවැනිම චරිත ගුණාංගයක් දැස අද දවසේ අපගේ අවධානය අපි යොමු කරන්නට යනවා. මිත්‍රවරුනි, මේ සමහර මනුෂ්‍යයන් දැස බලලා අපි මෙන්න මේ විදිහට කියනවා බොහෝ විට ඔය මනුස්සයා වෙනස් වෙන්නේ නැති මනුස්සයෙක්. මන් දන්නවනේ එයා වෙනස් වෙන්නේ නැහැ. නැත්තම් අපි කියනවා ඔය මනුස්සයාගේ අතීතය මම හොඳට දන්නවා. මන් දන්නවා එයාගේ ඉතිහාසය. අපි මෙවැනි ප්‍රකාශන අහලා හෝ මෙවැනි ප්‍රකාශන කරලා ඇති. බොහෝ විට අපි මනුෂ්‍යයන්ව හඳුනගන්නේ ඔවුන් කරපු වැරදි වලින්. හඳුන්වා දෙන්නේ ඔවුන් කරපු වැරදි වලින්. කියනවා ඔය අහවල් වැරද්ද කරපු අර මේ දේ කරපු කෙනානේ. එයාගේ වරදින් තමයි අපි ආව හඳුන්වා දෙන්න උත්සාහ කරන්නේ. මුස්ලිම්වන්තය දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ව හඳුනන්නේ දෙවියන් වහන්සේ වෙනස් කළ මනුෂ්‍යයගෙන්. දෙවියන් වහන්සේ විසින් වෙනස් කළ මනුෂ්‍යයගෙන් තමයි උන්වහන්සේ මනුෂ්‍යව හඳුන්වා දෙන්නේ. බර්නබස් කියන්නේත් එවැනිම හදවතක් තිබුණා වූ මනුෂ්‍යයෙක්. මනුෂ්‍යයාගේ අතීතයේ නොව දෙවියන් වහන්සේ විසින් වෙනස් කළා වූ මනුෂ්‍යව දැක්කා වූ මනුෂ්‍යෙක් තමයි බර්නබස් කියලා කියන්නේ. අපි මේක දකිනවා බර්නබස්ගේ ජීවිතය තුළ ක්‍රියාපොතේ 9 වෙනි පරිච්ඡේදයේ 26 සහ 27 වෙනි පද තුළ ස්ථානය සඳහන් කරනවා. ඔහු යෙරුසලමට පැමිණියේය. ගෝලයන්ට එක්වෙන්න උත්සාහ කළේය. නමුත් ඔහු ගෝලයෙකු බව විශ්වාස නොකොට ඔවුන් සියල්ලෝ ඔහු ගැන බය වූහ. නමුත් බර්නබස් ඔහුගෙන පේරිතයන් ළඟට කැඳවාගෙන ගොස් මාර්ගයේදී ඔහු ස්වාමින් වහන්සේ දුටු හැටිත් උන්වහන්සේ ඔහුට කතා කළ බවත් දමස්කයේදී යේසුස් වහන්සේගේ නාමයෙන් ඔහු නිර්භීත ලෙස කතා කළ හැටිත් ඔවුන්ට කියා දුන්නේය. සෙනෙවන්ත මේ කතාවේ පසුබිමට අපි අවධානය යොමු කළොත් 26 වෙනි පදයේ කියනවා ඔහු යෙරුසලමට පැමිණියේ. කවුද මේ ඔහු? ඔහු කියලා කියන්නේ මේ ස්ථානයේ පවුල්තුමාව. ඔහු දමස්කයට යන මාර්ගයේ යේසුස් වහන්සේ මුණ ගැහුණා. යේසුස් වහන්සේව ගලෝන් කාර්යය ලෙස පිළිගනු ලැබුවා. යේසුස් වහන්සේව අත්දැකීමකට වැතුළු වුණා. පසුව ඔහු යෙරුසලමට පැමිණෙනවා. යේසුස් වහන්සේගේ ගෝලයන් සමග ඔහු එකතු වෙන්න උත්සාහ කරනවා. ඒ එකතු වෙන්න උත්සාහ කරන වෙලාවේ ගෝලයෝ බය වුණා. ඇයි බය වෙන්න හේතුව? පාවුල් මීට පෙර දමස්කයට යන මාර්ගයේ යේසුස් වහන්සේව දර්ශනය වෙන්න පෙර ඔහු සභාව පීඩා කරන්නට, සභාව විනාශ කරන්නට, කිතුන්වන් මරා දමන්නට යෙදුණා වූ කෙනෙක්. ඒ නිසාම යේසුස් වහන්සේගේ ගෝලයෝ බය වෙනවා. ඔහු ගෝලයා සමග එකතු වෙන්න උත්සාහ කරනකොට මේ එන්නෙත් අර යේසුස් වහන්සේගේ සභාවට පීඩා කරන මිනිස්සු අපිට පීඩා කරන්නට වෙන්න ඇති. යේසුස් වහන්සේ ගෝලයෝ පවුල පිළිගන්න සූදානම් වුණේ නැහැ. ඒ වෙලාවේ බර්නබස් මැදිහත් වෙලා බර්නබස් ඔවුන් පේරිතයන් ළඟට කැඳවාගෙන ගිහිල්ලා කියනවා මාර්ගයේදී ස්වාමීන් වහන්සේ ඔහුට මුණ ගැහුණු ආකාරය, ස්වාමීන් වහන්සේ ඔහුට කතා කළ බව, දමස්කයේදී ඔහු යේසුස් වහන්සේ ගැන නිර්භීත ලෙස කතා කළ බව ඔහු ගෝලයන්ට ප්‍රකාශ කරනවා. යේසුස් වහන්සේගේ ගෝලයන් වෙතට පාවුල්තුමාට ගමන් කරන්නට ඔහු හොඳ පාලමක් හදලා දෙනවා. සෙනෙවන්ත සහෝදරයා සහෝදරිය, එකම පුජ්‍යලයව කණ්ඩායම් දෙකක් වෙනස් ආකාරයෙන් දැක්කා. යේසුස් වහන්සේගේ ගෝලයෝ දැක්කේ පරණ හිටපු පාවුල්ව, සභාවට පීඩා කරපු පාවුල්ව. නමුත් බර්නබස් දැක්කා
දමස්කයට යන මාර්ගයේ ජේසුස් වහන්සේව මුණ ගැසුණා වූ පාවුල්ව, ජේසුස් වහන්සේ විසින් වෙනස් කළා වූ පාවුල්ව, යේසුස් වහන්සේගේ ජීවිතයේ කරමින් සිටියා වූ ක්‍රියාව බර්නබස් දැක්කා. සෙනෙවන්තය, වෙනස් වූ මනුෂ්‍යව දකිනවා වගේම දෙවියන් වහන්සේ ඔහු සමග කරමින් සිටින ක්‍රියාව දකින එකත් ඉතාමත් වැදගත්ව තිබෙනවා. ඔහු දැක්කා වෙනස් වූ මනුෂ්‍යව. මිත්‍රවරුනි, කෙනෙකුට විශ්වාසය ඇති කිරීම ඉතාමත් වැදගත් දෙයක්. ඔහුගේ අනාගතය වෙනස් කරන්නට යන බර්නබස් පාවුල්ට හොඳ ශක්තියක් වුණා. එහෙම නොවුන නම් අපි දන්නේ නැහැ මොකක්ද එතනින් එහාට පවුල්ට වෙන්නේ කියලා. නමුත් අපි දකිනවා බර්නබස් මේ පාලම හදපු නිසා පාවුල් නැමැති දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයා අද දවසේ අපි කතා කරන බලවත් මනුෂ්‍යයා බිහි වුණා. සෙනෙහවන්තය, අද දවසේ අවශ්‍යයි මෙවැනි අයව. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපිව දැක්කේ ඒ ආකාරයෙන්, ඔබව දැක්කේ ඒ ආකාරයෙන්. ඔබේ පරණ මනුෂ්‍යව නොව ක්‍රිස්තුස් වහන්සේ විසින් වෙනස් කළා වූ මනුෂ්‍යවයි උන්වහන්සේ දකින්නේ. අද දවසේ ඔබ දකින්නේ උන්වහන්සේ වෙනස් වූ මනුෂ්‍යෙක් ලෙස. ඔබේ පරණ විදිහට නෙවෙයි. ඔබ මම අන් අයව දකින්න අවශ්‍යත් මේ ආකාරයට. දෙවියන් වහන්සේ විසින් වෙනස් කළා වූ මනුෂ්‍යව දකින්න. ඔබට මනුෂ්‍යෙක් මුණ ගැහෙනකොට ඔහුගේ අතීතයෙන් ඔහු දෙස බලන්න එපා. ඔහුගේ අතීතයේ වැරදි වලින් ඔහු දෙස බලන්න එපා. ක්‍රිස්තුස් වහන්සේ විසින් වෙනස් කළා වූ මනුෂ්‍යව දකින්න. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේ ඔහු සමග කරමින් සිටිනා වූ ක්‍රියාව දකින්න. ඒ දැක්ම ඒ මනුෂ්‍යගේ ජීවිතේ විශාල වෙනසක් කරන්නා වූ කාරණාවක් බවට පත් වේවි. අපි දෙවියන් වහන්සේට යාඥා කරමු. බලවන්ත පියාණනේ, බර්නබස් පාවුල්තුමාව දැක්ක ලෙසත් ක්‍රිස්තුස් වහන්සේ වන ඔබ වහන්සේ මාව දකින ලෙසත් මට අන් අයව දකින්නට වහන්සේ කරුණාව දුන මැනව. මෙතෙක් ස්වාමිනී සමහර මනුෂ්‍යයන් දෙස ඔවුන්ගේ අතීතයෙන් මම බැලුවා. නමුත් අද පටන් ශුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේ විසින් වෙනස් කළ මනුෂ්‍යව දකින්නට වහන්සේ මට කරුණාව දෙන්න. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවත් තුන ආමේන්. ආමේන්. දෙවියන් වහන්සේට ආශිර්වාද කරන සේක්වා. එකතු වෙන්න හෙට දවසෙත් අපි බර්නබස්ගේ ජීවිතේ තවත් ගුණාංගයක් මෙනෙහි කරන්නට අධ්‍යයනය කරන්නට යනවා. දෙවියන් වහන්සේට ආශිර්වාද කරන සේක්වා.